හොඳයි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමු සියලු දෙනාටම. විශේෂයෙන්ම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ කුරුණෑගල දිසා ශාඛාවේ දිසා කොමසාරිස්තුමා ප්‍රධාන සියලුම සහකාර දිසා කොමසාරිස්තුමාලා කුමියන්ලා දිස්ත්‍රික් බාලදක්ෂ නායක නායිකාවෝ ඒ කළමනාකාරීත්වය මේ වෙනුවට ලහිලහියේ සූදානම් වෙන්නේ කුරුණෑගල දිසාවේ අභිමානය ජාතික මට්ටමට ඔසවන ඒ වගේම ජාත්‍යන්තර තලයට ගෙනියන ඇත්නෝරි 2026 දිසා කඳවුර සඳහා. ඒ සඳහා සුපැතුම් පණිඩයක් එකතු කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම අවුරුදු 10කට අධික කාලයක් යථාර්ථයක් බවට පත් කරගන්න බැරි වෙච්ච සිහිනයක් තමයි කුරුණෑගල දිසාවට ඇත්නෝරි කියලා කියන්නේ. නමුත් ඒ කාලයගේ ඇවෑමෙන් ඒ දිසා කඳවුරු අධ්‍යක්ීම වියකින්නට දෙන්නේ නැතුව නැවතත් මේ පෞරාණික රාජ්‍යයේ ඒ අභිමානය නැවත ඉහළට ඔසවා තබන බාලදක්ෂ දිසාවක් හැටියට කුරුණෑගල බාලදක්ෂ දිසාව මේ අරගෙන තියෙන ක්‍රියාමාර්ගය සහ පිළිවෙල පිළිබඳව අපි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ ස්තුතිය ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අපි හිතනවා මේ ඇත්නෝරි 2026 අපේ කුරුණෑගල දිසාවේ බාලදක්ෂ දූපුතුන්ට සිංගිති පොතක බාලදක්ෂ මානවක සියලු වංශවල දූපුතුන්ට අලුත් අත්දැකීමක් එකතු කරන බාලදක්ෂ ජීවය වඩා තීව්‍ර කරන නවමු අත්දැකීමක් බවට පරිවර්තනය කරගන්නට හැකියාව ලැබෙයි කියලා. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලුම බාලදක්ෂ දුවල පුතාලට එන්න ඇවිත් මේ අලුත් අත්දැකීම ඔබත් විඳින්න. ඒ වගේම සියලුම දෙමාපියන්ට අපි ආරාධනා කරනවා ඔබේ දරුවන්ව කිසිදු බියකින් සැකයකින් තොරව මේ සියලු බාලදක්ෂ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ කරවන්න. මොකද කුරුණෑගල දිසාවේ දිසා කොමසාරිස් වෛද්‍ය කෝසල අමුරුගම් මහතා ප්‍රධාන ඒ සංවිධායක මණ්ඩලය සියලු ආරක්ෂක කටයුතු ඒ අවශ්‍ය කරන පූර්ව ආරක්ෂණ කටයුතු සියල්ලක්ම නිසි පරිදි කරමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල මැද්දේ ගත්තාම ඉතාමත් ආරක්ෂිත පරිසරයක අලුත් කඳවුරු අත්දැකීමක් ලබන්න අලුත් ක්‍රීඩා අලුත් බාලදක්ෂ ක්‍රියාකාරකම් ඒ වගේම අලුත් මිතුරු මිත්‍රයන් හඳුනා ගන්න ඔබට අවස්ථාව සැලසෙන දෙයක් හැටියට අපිට ඇත්නෝරි 2026 හඳුන්වා දෙන්න පුළුවන්. එhmenan මේ කුරුණෑගල දිසාව ක්‍රියාත්මක කරන ඇත්නෝරි 2026 සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ හැටියටත් ප්‍රධාන කොමසාරිස්වරයා හැටියටත් මගේ හෘදයාංගම සුභාශිංසන දිසා කොමසාරිස්තුමා ප්‍රධාන සමස්ත කාර්ය මණ්ඩලයටත් කුරුණෑගල දිසාවටත් මේ මොහොතේ පුද කර සිටිමින් ඇත්නෝරි 2026 සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අදෝතිම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.